සුබ දවසක්. කොතන වැටුණත් ලස්සනට පැලවයන් කියලා කිව්වට මොකද? ඔයා කවදා හරි හිතලා තියෙනවද ඔයා වැටෙන්නේ කොතනද කියලා? ඔයා කොච්චර ලස්සනට පැලවුණත්, කොච්චර ලස්සනට මල් පල දැරුවත් ඔයා පැලවෙන්නේ ඔයාට නොවටිනා තැනක නම්, ඔයාව නොවටිනා තැනක නම් ඒ ගැන එකපාරක් නෙවෙයි දසදහස් වාරයක් හිතලා බලන්න. සුබ දවසක්. කොතන වැටුණත් ලස්සනට පැලවයන් කියලා කිව්වට මොකද? ඔයා කවදා හරි හිතලා තියෙනවද ඔයා වැටෙන්නේ කොතනද කියලා? ඔයා කොච්චර ලස්සනට පැලවුණත්, කොච්චර ලස්සනට මල් පල දැරුවත් ඔයා පැලවෙන්නේ ඔයාට නොවටිනා තැනක නම්, ඔයාව නොවටිනා තැනක නම් ඒ ගැන එකපාරක් නෙවෙයි දසදහස් වාරයක්